කවුතු පෙත්සමක් ගහලා පිටයි ඉන්නවා නම් ඒගොල්ලන්ගේ විස්තර ග්‍රාම සේවක මහත්තයට හරි පොලිසියට හරි ගෙනල්ලා දෙන්නලු. මාර වැඩේ. මට ඩෙන්ටිටියක් නැහනේ. හදාගමු. හදාගන්න අමාරුයිනේ මහත්තයා. ඇයි? මට උප්පැන්නෙකුත් නැහනේ. ඉතින් හොයාගමු. ඒක ලේසි නෑ. මොනම වැඩක්වත් ලේසි නෑ ජොනි. නිකන් උඩ බලන්න හිටියොත් ඒකට උත්සාහ ගන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. ඔයාලට තියෙනවා මේ ක්‍රම සහ විදි. හරි. මම උදව් කරන්න. මගේ යාළුවෙක් ඉන්නවා කෝච්චියෙන් වැඩට එන. මිනිහා ඔය කන්තෝරු වල ඕන කෙනෙක්ව අඳුරනවා. කොටිම කියනවා මාදිසාපතිටත් එහා. අනේ පින් සිද්ධ වෙයි මහත්තයා. හරි. නීල් ළඟදී ඩොලිව ඇමරිකානු යනවා කියලා මගේ දුව කිව්වා. සුදාංකල් දැන් ඇමරිකාවල කොහමද ලයිෆ් එක එන්ජොයි කරන්නේ? ඇයි නීල් එහෙම කියන්නේ? මිනිහෙක් කසාද බැන්තට පස්සේ තමයි ජීවිතේට යම් බරක් ගැඹුරක් ඇති වෙන්නේ. එහෙම වගකීමක් ඇතුව ජීවත් වෙන එක තමයි වටින්නේ. එහෙම නැතුව නිකං විකාර කර කාලය කාදමන එක ජීවත් වීම නෙමෙයි. අපි වගේ වයසට ගියාට පස්සේ තමයි කාලේ වටිනාකම ඕගොල්ලන්ට තේරෙන්නේ. අනෝජ වාගේ තාත්තිය අපේ නීලුයි බර කතාවක් වගේ. නේති තාත්තා කැමති අකලෙන් කතා කරන්න ඉන්නනේ. වගකීම් බාර ගන්න නම් අංකල් කොට්ටු උරවලට නිල් කොළ තියන්න ඕනේ. නැත්තම් හරියට නිින්ද යන්නේ. නීල් ඔක්කොම කාරණා සම්පූර්ණ කරලා බඳින්න නම් ඉතින් ඔයාට නාකි වෙනකන් ඉන්න වෙනවා බඳින්න. මං හිතාගෙන ඉන්නේ අංකල් ඊජිප්තුවට යන්නනේ. මොනවද ඊජිප්තු? ඔව්. ඊජිප්තුවේ රටින් දිවත්තක සුපරින්ටෙන්ඩන්ට් කෙනෙක් හැටියට. මම නම් අහන්නේ නැහැ මේ රටින් දිවතු ගැන. ෂා මාර ලස්සනයි අංකල්. මගේ යාළුවෙක් ඉන්නවනේ. මිනිහාට ෆොටෝග්‍රාෆ්ස් එවනවා. හරියටම අංකල් අපේ මල්ලත්තක් වගේ. අර අපේ පේරාදිනේ ගාන්න ගිය තියෙන තල්ගස් පේලිය මතකද? ඔව්. අන්න ඒ වගේ. එක පේලියට අක්කර ගානක ඉදිගස්. මේ ප්ලාන්ටර් කෙනෙක් අවුරුද්දකට හොයන ගාන ඒ මාසෙන් ගන්න පුළුවන්. අනික අංකල් කඩන ඉදිකෙනෙට කමිෂන් එකකුත් තියෙනවානේ. දියුණු රටවල්නේ. ඕ හොඳයි. කටිද ඉවරයි? නීල කොහමද යන්නේ? අපි ඔයගොල්ලන් ලිෆ්ට් එකක් දෙන්නද? නෝ තෑන්ක්ස් අංකල්. මගේ යාළුවෙක් එනවා. මම යාගේ වෙහිකල් එක යන්න. thank you very much. Okay then see you. රාජසිංහ කොහොමද බෝඩර්ස් ටික? කිසි කරදරයක් නැහැ බ්‍රිජට්. ගෑනු ළමයි ටිකක් වගේ. මං ඉතින් හොඳට හොයලා බලලා ඉන්ටර්විව් කරලානේ ගත්තේ. බ්‍රිජට් කියපුවත් මගේ ඔළුවේ තිබුණා. ඇඩ්වාන්ස් එක ගත්ත ගමන් හොඳ ඇග්‍රීමන්ට් එකක් ගහන්න ඕනේ මිස්ටර් රාජසිංහ. අපෝ ඒක හරි නෑ බ්‍රිජට්. මොකටද නිකන් ලෝයස්ලට සල්ලි දෙන්නේ? ඉතින් අපි ගෙවන්නේ දෙගොල්ලොම ෂෙයා කරනවා කියලා ඒගොල්ලන්ට කියනවා ගෙවන්න කියලා. බ්‍රිජට් දන්නවනේ මං කෙලින් කටින් වැඩ කරන මිනිහා. අනිත් එක මොකටද අපි නිකන් බොරු කරන්නේ?
බොරු නොකිය කොහොමද මිස්ටර් රාජසිංහ බිස්නස් කරන්නේ? business is business. අනේ මන්දා බ්‍රිජට්. මිස්ටර් රාජසිංහ මටත් හරිය ආසයි බෝඩර්ස්ලා ටිකක් තියාගන්න. ඒත් ගර්ල්ස්ලා ඉන්න තැන බොයිස්ලා තියාගන්න හොඳ නැහැ. ඒක නම් ඇත්ත. ඒක හරියට ඉතින් ගින්දරයි වෙඩි බෙහෙතුයි එක තැන තිබ්බා වගේ තමයි. ඇවිල්ලා එන්නේ කොයි වෙලාවෙද දන්නේ. ඒක නම් ඇත්ත. මගේ ආන්ටිගේ ඩෝටර්ස්ලාට උනේත් ඔය දෙන්නේ. 3 දෙනෙක්ම ගෙදර හිටපු බෝඩර්ස්ලා එක පැනලා ගියා. එක්කෙනෙක් ටියුෂන් මාස්ටර් එක පැනලා ගියා. youngest servant එක පැනලා ගියා මිඩල් ඊස්ට්. මං හිතාගෙන ඉන්නේ බ්‍රිජට් මගේ අතට තව සල්ලි ටිකක් ආවම අපේ පැත්තේ තාප්පේ තා පොඩ්ඩක් උස්සන්න. ඊ මොකටද? ඇයි ඉතින් ඔය පැත්තේ වෙඩි බෙහෙත් අපේ පැත්තේ ගින්දර. ඒකයි. අපරාධේ අනෝජලා කතා කරපු වෙලාව ඒගොල්ලන්ගේ වෙහිකල් එකේ ගියා නම් ඉවරයි. හැමදාම විනර පිංචම් වෙන බෑන්ඩ් වලින් මටත් කියලා ආත්ම ගෞරවයක් තියෙනවා. අනෝජලා කායකනේ ගියේ. අපිව දැක්කත් දන්නේ නැහැ. ඉතින් මොකද? අපි ඉන්න මගේ යාළුවා එනකන්නේ. යාළුවා එන්නේ බස් එකේද? කිහිල් මල් ආත්ම ගෞරවේ. මේ මට නම් බෑ දාඩිය දාගෙන බස් වල යන්න.